සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න යාළුවෝ තවත් අලුත්ම ෆ්‍රී ෆයර් වීඩියෝ එකක් කරගෙන ආවොත්. ඉතින් අද ගෙන ආපු වීඩියෝ එක තමයි මචං. ඉතින් අපිට එන්න තියෙන සුපිරිම බූය පාස් ටික තමයි අද ගෙනල්ලා තියෙන්නේ. ඉතින් බූය පාස් කියව යාළුවෝ බලලා ඇති. මොනවද මේකේ? ඉතින් ඔන්න මචං ඉතින් ලබන අවුරුද්ද. ඒ කියන්නේ මචං ඔන්න ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් කියන මාස 4ෙම අපිට එන්න තියෙන සුපිරිම බූය පාස් ටික ඔන්න අරගෙන ආවා. ඉතින් මචං channel එක subscribe නොකරපු සෙට් එක අනිත් බාරෙම channel එක subscribe කරලා bell icon එක all කරලා තියාගන්න කිව්වා මේ වගේ වීඩියෝ. බ්‍රාහ්මණ කතාන පොර අපි යමු වීඩියෝ එකට. 2 moments later. ඔන්න යාළුවෝ මුලින්ම තෝරගත්ත අපේ ජනවාරි මාසේ ඉන්න තියෙන බූය වාසයෙන් මත මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මත මුලින්ම නංගි බබා බණ්ඩල් එක තියෙනවා මෙන්න මේ විදිහට. ඒකත් මාරම ලස්සන ඩිසයින් එකක් තියෙනවා. ඊට පස්සේ මට බලා ගන්න පුළුවන් ඔන්න ඒ විදිහට මත නංගි බබායි කොණ්ඩේ ඉතින් බණ්ඩල් එකත් එක්කනම ලස්සනයි. මාරම ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ හය සෝටියක් තියෙනවා මචං මෙන්න මේ වෙපන් එක විදිහට මචං. ඊට පස්සේ ඔන්න ඔය අයිටම් ටික උයි මෙන්න වගේ පැරෂූට් එකක් බලා ගන්න පුළුවන් මචං ඔයාලට. ඊට පස්සේ ඔන්න යුනිවර්සල් ටෝකන් එකක් බලා ගන්න පුළුවන්. ඔන්න ඔය අයිටම් ටිකක් තියෙනවාට බලා ගන්න පුළුවන් මචං. ඊට පස්සේ මචං අන්න ආවද දැනන් එකක් තියෙනවා. ඒකත් ලස්සනයි. ඊට පස්සේ බලන්න බයික් එකේ ස්කින් එකක් තියෙනවා. ඒකත් ලස්සන ඩිසයින් කරලා තිනවා. ඊට පස්සේ මචං බලන්න පුළුවන් ගැනප් ස්කින් එක. ඊට පස්සේ මචං ඉතින් අනිත් අයිටම් ටික ඊට පස්සේ මචං මෙන්න මේ වගේ ලූට් බොක්ස් එකක් බලා ගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මචං මේ වගේ අයිටම් ටිකක් තියෙනවා. ඊට පස්සේ මචං මෙන්න 6 සෝටිය තියෙනවා. ඉතින් ඔන්න 6 සෝටියක් නැති කට්ටියගේ ඔන්න මචං ලබන මාසෙන බුය මාසෙක දාගන්න බිල්ල මතක් කරනවා යාළුවන්ට. ඉතින් මම ලොකුවට මේ ගැන විස්තර කරන්නේ නැහැ යාළුවනේ. ඊට පස්සේ ඔන්න චූටි පියර් ස්කින් එකක් තියෙනවා මචං. ඉතින් ඔන්න ටිකක් මාළව ලස්සන ඩිසයින් කරලා දිනවා. ඊට පස්සේ මට ඉතින් ඔන්න ඔය වගේ අයිටම් ටිකක් තමයි තියෙන්නේ. එන්නේ ඔය ඔයාලා ලබන මාසේ බුය මාසෙ ආවල පස්සේ බලන්න ඉතින් ඔන්න ඉතින් මචං ටැක්ටක් ඇත්තිනා මෙන්න මේ විදිහට ඉතින් මචං ඔන්න උල් කේක් විදිහට තමයි ඉතින් උල් පැටියෙක් විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඊට පස්සේ මචං ඔන්න ඔය වගේ ස්වීට් මාක්ස් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මචං ඉතින් ඔන්න යුනිවර්සල් ටෝකන්. ඊට පස්සේ මචං ඔන්න ස්කයි බෝල්ට් එකක් බලා ගන්න පුළුවන් මචං මෙන්න මේ විදිහට. ඒකත් අමුතුම ගතියක් තියෙන තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මචං ඔන්න තියෙන මල් කෑල්ල වලින් මචං මල් ලිහින ඉමෝට් එකක් තමයි තියෙන්නේ. ඒකත් ඉතින් ලස්සනයි. ඔන්න මල් කොල්ලෝ කෙල්ලොන්ට ඉතින් වටිනා ඉමෝට් එකක් තමයි මචං මෙන්න මේක. මයි ආයිති මයි කෑල්ලෝගේ. ඊට පස්සේ මචං අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මචං ඉතින් බණ්ඩල් එකත් අමුතුම ලස්සනට තියෙනවා. ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මචං. ඉතින් ඔන්න ගන්න කැමති සෙට් එක ඩයමන්ඩ් ටික රෙඩි කරගන්න මචං. ඔන්න ලබන මාසේ තව ඉතින් දවස් 11ක් විතර තමයි තියෙන්නේ මචං. ඉතින් මේක ගන්න ඔන්න ඉතින් ඩයමන්ඩ් ටික රෙඩි කරගන්න මතක් කරනවා. ඊට පස්සේ මචං ඔන්න බලා ගන්න පුළුවන් පෙබරවාරි මාසේ ඉන්න පූය මාසේ මචං මෙන්න මේ විදිහට තමයි ඩිසයින් එකේ. ඔන්න ඉතින් බණ්ඩල් එක බලා ගන්න පුළුවන් ෆීමේල් බණ්ඩල් එක. ඊට පස්සේ මචං මේ වෝල් ස්කින් එකක් තියෙනවා. ඉතින් මචං ලෙවල් 90ට දාලා පස්සේ වෝල් ස්කින් එක මේ විදිහට බලා ගන්න පුළුවන් මචං. ඉතින් බෑග් පැක් එකක් අවතාර මන ඉතින් මේ ගන්න අපිට හම්බෙන්නේ මල ඊයුජීට මතින් ඊට පස්සේ මචං ඔන්න බෑග් පැක් ටිකයි අනම්මනම් ඔක්කොම දේවල් ටික වලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මචං. ඉතින් ඊට පස්සේ මචං තෝරගත්ත මාර්තු මාසේ එන්න තියෙන බූය පාසේ ඉන්නේ ඔන්න මචං මේල් බන්ඩල් එක මේ විදිහට තියෙනවා. ඊට පස්සේ ෆීමේල් බන්ඩල් එක මෙන්න මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මචං මෙන්න මේ විදිහට මේල් බන්ඩල් එකට අමුතුම ලස්සනක් තියෙනවා මචං. ඔන්න ඉතින් මාක්ස් එකක් තියෙනවා මචං. අන්න ඒ ඉතින් ඔන්න මාක්ස් හොයලා කොල්ලන්ට ඉතින් ඔන්න මේ බූය පාසේ මචං වටිනාකමක් තියෙනවා මට හිතෙනවා. ඊට පස්සේ මචං අර ඉබෝට් එකක් පාඩ වෙන්න නම් මචං ඔරු පමිය සීන් එකේ මෝස්ට් එකක් තියෙනවා. නේද කුඩේ එක ඉඳගෙන ඉන්න සීන් එක මන්ද සීන් එක බලමු මචං. ඉතින් මුලිය පස්සේ ආවට පස්සේ ඉතින් අවතාර බලන්න ලූට් බොක්ස් අනම්මන ඒ දේවල් ටික ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මචං මේකේ ඉමෝට් එකක් තියෙනවා. කලින් එකේ ඉමෝට් එකක් නැහැ නේද? ඉමෝට් එකක් තිබ්බේ මේ ඉමෝට් එකක් තියෙනනේ කලින් එකේ ග්ලූ වෝල් එකක් තිබ්බේ. ඊට පස්සේ මචං ඔන්න බලන්න අප්‍රේල් මාසේ ඉඳන් බූය මාසේ මචං ඉතින් ඒක නම් මාරම ලස්සන ඩිසයින් එකක් විතර. ඉතින් දැක්කද මචං ආසයිද? ඊට පස්සේ මචං ඉතින් වෝල් එකක් තියෙනවා මෙන්න මේ විදිහට. ඒකයි මචං ෆීමේල් බන්ඩල් එකයි මේ මේල් බන්ඩල් එකයි නම් පට්ටම පහරක් මචං. ඉතින් ඔන්න අවතාර බෑනර් ටිකත් එක්කම මචං ඔන්න ඔයාලට එන්න තියෙන අප්‍රේල් මාසේ බූය මාසේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මචං. ඉතින් මාරම ලස්සන ඩිසයින් කරලා තියෙන්නේ. ඒකේ මචං ගොඩක් මචං තියෙන්නේ ඉමෝජි තමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. මාරම ලස්සනයි. මම දැකපු මෑත කාලේ තිබ්බ පට්ටම ලස්සන බූය මාසයක් කියලා මචං. ඔන්න බලමට කියන්න පුළුවන්. ඉතින් ආවට පස්සේ බලමු මචං. ඉතින් අප්‍රේල් මාසේ කොහොමද ඉන්නේ අලුත් අවුරුද්දත් එක්ක කොහොමද ඉන්නේ බූය මාසේ සීන් එකේ. ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ බූය පාසෙක ඩිසයින් වෙන්නේ අප්‍රේල් මාසේ එන්න තියෙන ඉතින් ඔන්න ඉතින් ගන්න කැවන සෙට් එක ඔන්න ඩයමන්ඩ් හැට් එක ගන්න කියලා මතක් කරනවා අප්‍රේල් මාසේ ලඟ වෙනකොට. ඔන්න ඉතින් යාළුවනේ අද වීඩියෝ එකත් මෙන්න මේ විදිහට ඉවර වෙනවා. ඉතින් ඔන්න channel එක subscribe නොකරපු සෙට් එක අනිවාර්යයෙන් channel එක subscribe කරලා bell icon එක all කරලා තියාගන්න කියලා මතක් කරනවා යාළුවෝට මේ වගේ වීඩියෝ හැමදාම බලන්න. ඉතින් මචං ඔන්න වීඩියෝ වැදගත් වුණා කියලා ඉතින් වීඩියෝ like එකක් දාලා තව යාළුවන්ට බලන්න මචං මේක පට්ට ගාලා share කරලා වටේ යවලා ගන්න කියලා යාළුවන්ට මතක් කරනවා. ඊළඟ යාළුවනේ ආයෙමත් ඉක්මනින්ම තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඊළඟ ඉතින් මං යනවා මගේ යාළුවෝ ටික ප්‍රයිස් එකෙන් ජය වේවා.